Bye. Sudah ambil. Ya turun nanti. Mangi no tiga indra. ආදරණීය දූ පුතුන්ට හොඳ හෙට දවසක් සියලුම දෙමාපියන්ගේ බලාපොරොත්තු. මගේ දුව පුතා හෙට දින ලෝකේ ජය ගනීවි. ලෝකයට යහපත් පුරවැසියෙක් වේවි. අද ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය වෙත පිය නැගුවේ ඔබේ දරුවන්ගේ විධිමත් අධ්‍යාපනයට මූලාරම්භය සනිටුහන් කිරීමට. ඒ සඳහා ඔබ තෝරාගත්තේ දිවයිනේ අති ජනප්‍රිය පාසලක් වීම ඔබගේ ජයග්‍රහණය තව තවත් මුදුන්පත් කර ගැනීමට හැකියාව ලැබී ඇති අවස්ථාවක්. ආධාරයක් දෙන්න. නමස්කාරය කියන පංචශීලය සමාදන් වීම සඳහා The stage is ready for the puja dance now. My dear sisters, this is our dance.
විද්‍යාලයේ ඒ චූටි පැටව ටික ඉතා උණුසුම පිළිගම ලබනවා. බොහොම ආදරේ නෝව රැක බලා ගන්න පොරොන්දු වෙමි. ඒ වගේම ආදරණීය දෙමව්පියනි අද මේ පැමිණ සියලුම දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් විද්‍යාලය වෙනුවෙන් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් මම කවුරු පිළිගම ලබනවා. අරමුණ පැහැදිලි කිරීමේදී වචන කිහිපයක් කියන්න ඕන. මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් අධ්‍යාපනයට පමණයි. මම විශ්වාස කරන ධර්මය අධ්‍යාපනයෙන් තොර වෙනස් වෙච්ච දියුණු වෙච්ච ලෝකයක් නෙවෙයි. එනිසා ඔබගේ දරුවා මීට පෙර පාසල් අධ්‍යාපනය යොමු කළා. හැබැයි පෙර පාසල් අධ්‍යාපනය කියන්නේ විධිමත් අධ්‍යාපනය නෙවෙයි. විධිමත් අධ්‍යාපනය අදයි පටන් ගන්න. අද දවස පාසලට වගේම ඔබගේ දරුවාට ඓතිහාසික දවසක්. ඒකට හේතුව 2026 වර්ෂයේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන පටන් ගත්ත අවුරුද්ද. හැබැයි ඒක ආందోලනාත්මක තත්ත්වයකටපත් වුණා. 1 සහ 6 තමයි මේ ප්‍රතිසංස්කරණය ආරම්භ වෙන්න සැලසුම් කරලා තිබුණේ. මේ වෙද්දී 6 ශ්‍රේණිය පොඩ්ඩක් ප්‍රමාද වෙලා 1 ශ්‍රේණිය පටන් ගන්නවා. ඒකට ඔබගේ දරුවා තමයි මේ අලුත් අධ්‍යාපනයේ අලුත්ම ක්‍රමවේද ඔස්සේ නිර්මාණය වෙන පරම්පරාවේ ආරම්භක වෙන්නේ. ඒක තේරුම කවදා හරි දවසක නවීන ලෝකයක් එක්ක අත්පැරි බැඳ ගන්න ඕන විශ්වීය පුරවැසියා නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය අධ්‍යාපනයේ හසුරුවන බලධාරීන්ට ඒ වගේම දේශපාලන නායකත්වයට තියෙනවා. වර්තමාන අධ්‍යාපන අනුපාඩුවන් බොහෝමයක් සමාලෝචනය කළා තමයි මේ අලුත් ක්‍රමය හදාගෙන ඉන්නේ. සියලුම දෙනාට නැවතත් තාමත් උසු පිළිගන්නේ මම ඒක අවසන් කරනවා. ඉදිරිපත් කිරීම සඳහා මේ ආදරණීය ආරාධනය
සුබ දවසක්. ඇමරිකේ ජනාධිපති විද්‍යාලයේ වර්තමාන නියම ගරු ආර්.සී. උදය කුමාර මැතිතුමනි, ඇමරිකේ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුදර්ශනී මැතිණියනි, අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමියනි, සහකාර විදුහල්පතිතුමනි, මහජන බැංකුවේ කළමනාකාරතුමනි, ලංකා බැංකුවේ කළමනාකාරතුමනි, ආදී ශිෂ්‍ය සංගමයේ මහත්වරුනි, පාසල් සංවර්ධන සමිතියේ සමාජික මහත්වරුනි, මාගේ දයාබර ගුරු සොයුරියනි, දයාබර දෙමාපියනි, ආදරණීය දරුවෝ, මම මේ අවස්ථාවක් කරගන්නවා මුලින්ම අපගේ වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමියගේ සුබ පැතුම් පණිවිඩය ඔය මේ දූපුතුන් සැම වෙත එක් කිරීමට සුබ පැතීමේ පණිවිඩය ආදරණීය දුවේ පුතේ දයාබර දෙමාපියනි, පාසල් යන මුල්ම දවස ආදරණීය දූ දරුවන්ගේ ජීවිතයේ සුන්දරම සිහිවටනයක් ලෙසින් සනිටුහන් වනු දැකීම අප පැතුමයි. ඒ අරමුණ මල්පල ගන්වනුවත් සතුටින් විනෝදයෙන් හා අර්ථවත් පාසල් සමය නිදහසේ ගත කිරීමට හැකිවන පරිදි පාසල් පරිශ්‍රය හා ඉගෙනීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී කිරීමට අපි මහත් පරිශ්‍රමයක් දරන්නෙමු. ඔබ ඔසවාගෙන ආයුතු පොත්පැයගේ බර අඩු කරන්නට අප උත්සුක වන්නේ ඔබට ලබා ගැනීමට සලස්වන දැනුමේ හා ආකල්පවල මෙන්ම කුසලතාවන්ගේ කිසිදු අඩුවකින් තොරව ඉතා පරිපූර්ණව හා ඉදිරි වැඩ ලෝකයට ගැලපෙන අයුරිනි. දයාබර දෙමාපියනි, ඔබගේ දරුවාට පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කර දීම අපේ අරමුණයි. කිසිදු දරුවෙකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිදු දරුවෙකුගේ අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් අපගේ විශ්වාසයයි. ඒ අනුව සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය සියලුම කටයුතු රජයක් වශයෙන් ස්ථාපිත කිරීමේ වගකීම අපි භාරගෙන තිබේ. අපගේ ඒ අවංක උත්සාහය මුදුන් පමුණවා ගැනීමට සියලු දෙනාගේ ඵලදායී උදහස් ඉතා වැදගත් කොට සලකන්නෙමු. නාමශීලී සුහද පිළිවෙතකින් එම සාධනීය මඟ පෙන්වීම හා අදහස බාරගෙන දුවන පණින හැදෙන වැඩෙන ඔබේ දූ දරුවන්ගේ අත්දැකීම් වඩාත් ප්‍රායෝගික හා අරුත්බර කර ගනිමින් පන්ති කාමරයේ සතුටින් රඳවා ගැනීමේ වගකීම අප බාරගෙන තිබේ. ආදරණීය දුවේ පුතේ, මව් ඇකයෙන් මිදී ගුරු දෙමාපියන් වෙත පා තබන ඔබගේ ඉදිරි අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි. ආචාර්ය හරිනි අමරසූරිය, අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. පෙළපොත් ලබා ගන්න ආදී දුමුතුන්ට දක්වන සන්නාදයක් දෙන්න මේ දරුවන්ගේ සිත තවත් සතුටට පත් වීම සඳහා පෙළපොත් ලබාගත් ආදරණීය දුමුතුන්ට ආදරණීය ගුරුතුමියන්ට බොහොමත් ස්තුතියි.
යෝජනාවටම ඒ වගේම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇඟිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ගරු විභාගතුමා ඒ වගේම නියෝජ්‍ය විභාගතුමිය ප්‍රමුඛ සියලුම නියෝජ්‍ය විභාගතුමාලා තුමියන්ලා ඒ වගේම මේ අවස්ථාවට පැමිණි සම්භාවනීය අමුදන් යෝජනාවෙන් ඒ වගේම ආචාර්ය මණ්ඩලය විශේෂයෙන්ම අද දවසේ 2026 වසරේ මේ පාසලට ඇතුළත් වූ සිඟිති දුවා දරුවන්ගෙන් වගේම දෙමව්පියන් ඔබන ඔබ සියලුනාගෙන් අවසරයි. මම හිතන්නේ අද ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයට ඉතාමත්ම සුවිශේෂී දවසක්. මොකද කියනවා නම් අද 2026 අවුරුද්දේ පළමු ශ්‍රේණියක සිසුන් ඇතුළත් කිරීමේ උත්සවයේ සමාරම්භක දිනය. අද මේ පාසලට මුලින්ම පැමිණෙන සිඟිති දුවා දරුවන්ගේ ජීවිතයේ ඉතාමත්ම සුවිශේෂී මෙන්ම තීරණාත්මක දවසක්. මොකද කියනවා නම් මේ සිඟිති දුවා දරුවන් තමන්ගේ මව පියා යටතේ ගෙදර ඉඳලා මුලින්ම විධිමත් අධ්‍යාපනයට කියලා අද තමයි ගෙදරින් පිටට එන්නේ. මුලින්ම කියන්න ඕන ඇත්තටම දෙමව්පියන් තමන්ගේ දරුවන් මොහොතකටවත් කිසිම තැනක නවත්තලා යන්නේ නැති දෙමව්පියන් අද ඇවිල්ලා තමන්ගේම සුරතින් තමන්ගේ පාසලේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට මේ ආදරණීය දුවා දරුවා බාර දුන්නා. මේ බාර දෙන්නේ දහසක් සිතුවිලි හිතේ තියාගෙන දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන මොකද තමන්ගේ දරුවා මේ ජනාධිපති විද්‍යාලයෙන් පිට වෙලා යන දවසට සමාජයට යහපත් පුරවැසියෙක් කියලා හොඳ බුද්ධිමතෙක් කියලා යන්න පුළුවන් දරුවෙක් අපිට නිර්මාණය කරන දෙයි කියන උදාරතර බලාපොරොත්තුවෙන් තමයි මේ දෙමව්පියන් දරුවන් නැදවිලා දරුවන් වද ගෙනල්ලා මේ ජනාධිපති මව්පියන්ට බාර දෙන්නේ. මම හිතන්නේ ඇඹිලිපිටිය කලාපේ විශේෂයෙන්ම කොට්ටාසේ විතරක් නෙමෙයි කලාපේම හදවත වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඉන්න පාසල ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය. එහෙමනම් මේ ජනාධිපති විද්‍යාලයට තේරුණු දුවා දරුවන් ඉතාමත් වාසනාවන්තයි. ඒ වගේම තමයි අද දවසේ මේ පළමු ශ්‍රේණියට පැමිණෙන දුවා දරුවන් තවත් විශේෂ වෙන්නේ 2026 වර්ෂයේ නව විෂය නිර්දේශයේ යටතේ ඉගෙනුම ලබන පළවෙනි කණ්ඩායම මේ දරුවන්. අපි අධ්‍යාපනයේ යම් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු නිවැරදි කරලා දරුවන්ට පිරිපුන් සියලු දෙයකින්ම සම්පූර්ණ අධ්‍යාපනයක් ලබා දෙන්න පළමු වසරට මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන මෙම වර්ෂයේ මම හිතන්නේ මේ පළමු ශ්‍රේණියේ ගුරු බෞද්ධන්ට විශාල කාර්යභාරයක් තියෙනවා. මේ පළවෙනි වසරේ නව විෂය නිර්දේශය
ඇත්තටම මේ ගුරුවරුන්ට කියන්න ඕන පළමු ශ්‍රේණියේ මේ ගුරුවරුන් කියලා කියන්නේ මේ දරුවන්ගේ පළමු ශ්‍රේණියේ මේ අද ආපු දරුවන්ගේ ස්ථානීය දෙමව්පියන්ට ඔබට ඔබේ අනාගතය සරුවක් ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන ඔබ මේ විදුලිමෙන් එළියට යන දවසට ඉතාමත්ම ගුණගරුක දරුවෙක් වෙලා යහපත් දරුවෙක් වෙලා නිපුණතාවලින් පිරිපුන් දරුවෙක් වෙලා අනාගත ලෝකයට පිවිසෙන හැකියාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නියද වෙනවා සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි. ඒ වටිනා අදහස් අපිට ගොඩක් වටිනවා. Thank you very much for the valuable ideas and comments. මම හිතන්නේ දැන් ඔබට කතා කරේ ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය. එතුමිය කියන්නේ මේ කලාපය තුල පාසල් විශාල සංඛ්‍යාවකට නායකත්වය දෙන පුද්ගලයෙක්. සුබ දවසක් සියලුම දෙනාට. අධ්‍යාපන කාර්යාලයේ පැවති කමිටු ගරු අධ්‍යක්ෂතුමනි සාරා ආසිනි දේකුමාර පෙරේරාගේ නමස්කාරයි. ඒ වගේම ජෝර්ජ් විද්‍යාපතිතුමිය ආදරණීය තුලපතිතුමාගේ තුළු සම්භාවනීය අම්පන්ගේ නමස්කාරයි. විශේෂයෙන්ම අද මෙව උත්සවය සාර්ථක කර ගැනීමට ගිය වසරේ පළමු ශ්‍රේණිය ඔබ වගේ ඉදිරිපත් වෙලා මෙවර දෙවන වසරේ පාඨ වූ ඒ දුවදරුවට සහ ප්‍රතිලෝකයේ අවසරයි. ඒ වගේම අද දින මෙව අපේ ජනාධිපති විද්‍යාලය විශ්වාස කරලා අවුරුදු 12ක අධ්‍යාපනය මෙතනින් අපි ලබා ගමු කියලා අද දින පැමිණි සියලුම දෙමව්පියන් සහ එබඳු දරුවන්ගේ අවසරයි. එතකොට අද මෙතනට මම දුටි කතාවකට ආවේ පාසල් සංවර්ධන සමිතිය. එතකොට මේ අද මේ කුංචි දුවා පුතා අද දින අපේ පාසලට එනකොට මෙම ඒක දෙමාපියන් සුත්‍යයෙන් අපේ සංවර්ධන සමිතිය හදනවා. එතකොට ඔබත් අපේ මේ ජනාධිපති විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ එක සමාජිකාවක්. ඉතින් සොයුරියන් පිරිසක් සූදානමින් සිටිනවා පූර්ව විශේෂාංගයකට ඔබටයි සොයුරියන් මේ ආරාධනය. Now our grade 2 friends are ready to perform their beautiful dance. Are you ready, friends? This invitation goes to you. Guru Betty, Guru Ekaturi.
Principals Association, Mr. Pradeep Ratnayaka to address us. 49 අපේ පාසලට වසර 49ක් සපිරන මේ මොහොත වන විට පාසල ඉහළින්ම සොවා තැබීමට කටයුතු කළ ආයතනයක් ලෙස ආදිශිෂ්‍ය සංගමය නම් කරන්න පුළුවන්. පාසලේ බුදුමැදුර, පාසලේ බස් රථය, පාසලට CCTV කැමරා පද්ධතිය, පාසලේ ශිෂ්‍යත්වයේ සමත් දරුවන්ට තෑගි සහතික පදක්කම්, සාමාන්‍ය පෙළ දරුවන්ට උසස් පෙළ දරුවන්ට, ඒ වගේම පාසලේ ආචාර්ය මණ්ඩලයේ සුබ සාධනය වෙනුවෙන් මුදල් මෙවන් වූ අපරිමිත දායකත්වයක් ලබා දෙන ආදිශිෂ්‍ය සංගමය කියන්නේ ඇමිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ හදවතයයි කීවොත් මා නිවැරදි. ඒ අතරතුර මා හිතන්නේ මීට වසර 30කට පමණ ඉහතදී පුංචි දරුවෙක් අවුරුදු 5 සම්පූර්ණ වෙච්ච කුඩා දරුවෙක් පාසලට පැමිණි ඔබ අද මේ පුංචි දරුවන් අද දින පාසලට ඇතුළු වෙන දවසේ කොපමණ සිහිනයකට හත්වන්නේ නැද්ද? ඉතින් මගේ මේ ගෞරවනීය රැයුම ආදිශිෂ්‍ය සංගමය වෙනුවෙන් ප්‍රදීප් කුමාර රත්නායක මැතිතුමනි ඔබටයි. සුබෝදෑසලා ඇමිලිපිටිය ජනාධිපති මහාවිද්‍යාලයේ වර්තමාන නියෝජ්‍ය ආචාර්ය කුමාර මහත්මයාණන්, ඒ වගේම ඇමිලිපිටිය කලාප කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දර්ශනී මතිනියනි, ඒ වගේම ඇමිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විද්‍යාපතිවරුනි, ඒ වගේම සියලුම ආචාර්ය මණ්ඩලයේ සිටින අවසරයි, ආශිස් සංගමයේ සමූහ සභාපති, ඒ වගේම පාසල් සමාජ සමිතියේ ලේකම්තුමා, ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කළමනාකාරකදී ආදරණීය සහෝදර දෙමව්පියනි, පුවාදරුවනි. රේණුක සර් කිව්වා මේ අවුරුදු 30කට ඉස්සෙල්ලා මේ පාසලට ආපු ආශිෂ්ය කියලා. සර් මම මේ පාසලේ 5 වෙනි කණ්ඩායම. ඒ කියන්නේ 1981 මේ පාසලේ මමත් මේ වගේම කුංචි දරුවෙක් විදියට ඇවිල්ලා හැබැයි මේ වගේ ලොකු උත්සව තිබුණේ නැහැ. කෙලින්ම පන්තිකාපේ දෙකක් ගියා දාන ඒ ගිහිල්ලා අපු ගමනේ ඉගෙන ගන්න කාලේ බොහොම දුෂ්කරතා. උදේ ඉස්කෝලේ ඇවිල්ලා හවස ගිහිල්ලා පොට්ටිය ගන්න ගෙදර වගා කරලා තියෙන එළවලුවක් පේමන්ට් එක ගන්න විකුණලා තමයි අධ්‍යාපනය කරන්නේ. හැබැයි වර්තමානයේ වෙනකොට මම සමාගම් දෙයක හිමිකරුවෙක්, තවත් සමාගමක කොටස් ගන්නවා. ඒ චරිතය නිර්මාණය කරේ මේ මව්බිමේ තියෙන, මේ පින්බිමේ තියෙන මේ පාසලට පින් සිද්ධ වෙනවා. එහෙම නිර්මාණය කරපු මම මේ පාසලට කෙලෙහි ගුණේ සලකන්නේ නැත්තම් මම මගේ වැඩිව අම්මා තාත්තලා සලකන්නේ නැහැ. ඒක නිසා තමයි පොතේ වැඩ කටයුතු තිබුණා. සියලු ආශිෂ්‍යෝ වෙනුවෙන් මේ පාසලේ මේ වෙනකොට ආශිෂ්‍යෝ පාසලේ සම්බන්ධ වෙනවා 20000කට එහා ගිය ආශිෂ්‍යෝ කියලා. මේ සියලු දෙනාටම නායකත්වය දෙන්නේ මේ සියලු දෙනා වෙනුවෙන් මූලිකත්වය අරගෙන පාසල වෙනුවෙන් කෙරෙහිව සලකන තමයි අපි කරන්නේ. ඇත්තටම මේ වෙනකොට මේ පාසලේ නිර්මාණය කරපු චරිත බොහොමයි. වර්තමාන වෙනකොට අපේ ලංකා බැංකුවේ කල්පනාකාරතුමා දන්නවා ලංකා බැංකුව ඉහළම පුරුක නියෝජනය කරන්නේ වර්තමානයේ ඉහළම පුරුක නියෝජනය කරන අපේ ආශිෂ්‍යය. විශේෂ කාර්ය බළකායේ ඉහළම පුරුක නියෝජනය කරන අපේ ආශිෂ්‍යය. ඒ වගේ කර්තව්‍ය විශේෂ වෛද්‍යවරු, ඉංජිනේරු, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ ව්‍යවසායකයෝ, ලංකා ව්‍යවසායකයෝ සියලු මාධ්‍යාත්මක ප්‍රධාන නිලයන්, ඇමිලිපිටිය ගත්තොත් ඇමිලිපිටිය නගරයේ ප්‍රධාන ව්‍යාපාරිකයෝ රැසක් බිහි කර දෙන මේ ඇමිලිපිටිය ජනාධිපති විද්‍යාලය. බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන් මේ පාසල මේ තත්ත්වෙට ගේන්න නෙවෙයි එතන ඥාන විද්‍යාවක් ලොකු දෙයක් ගන්න පුළුවන් ආශිෂ්‍යෝ පිටක් එළියෙනවා. ඒ සියලු දෙනාම කැමති මේ පාසල වෙනුවෙන් උදව් කරන්න. මම දැක්කා සමාජ මාධ්‍යයක යනවා අපේ ඉගලන්තින් අයකින් දාලා ඒ දවස්වල වෛරල් වෙනවා
එක්තරා ඉස්කෝලේක සිද්ධියක් සම්බන්ධයෙන් ඒ සිද්ධියේදී යා කියනවා මම ජනාධිපතියෙක් වශයෙන් ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වශයෙන් ආශිෂ්‍යයෙක් වශයෙන් මම කැමති නැහැ කිසිම ඉස්කෝලේකට මේ වගේ බඩ ප්‍රහාරයක් කියලා වෙනවා. අතන මමත් කැමති නැහැ. සමාජ මාධ්‍ය නෙවෙයි කිසි තැනක ජනාධිපති විද්‍යාලයේ නමට අපකීර්තියක් මත් වෙනවා නම් ඒ දේ වෙනුවෙන් අපි එක දෙලාම පෙනී සිටලා ඒ අය වෙනුවෙන් අපි කරන්න පුළුවන් කරන දේවල්. මොකද අපි කැමති ඉස්සෙම ජනාධිපතිගේ නම කියනවා. ඒක අවස්ථාවක මම අපේ ගමන්ගේ උත්සවයකට ගියාට පස්සේ අමෙරිකාවේ ජනාධිපති විද්‍යාලයක 50 වතාවකට වැඩි කියවනවා. පුදුම හැඟීමක්. අපිට පාසල් ගීතය ගැහෙනකොට පාසලේ කොටිය ලෙල දෙනකොට පාසලේ නම ඇහෙනකොට පුදුම හැඟීමක් එනවා. පුදුම ආඩම්බරයක් එනවා. පෞද්ගලික දවස්වල මේ පාසලේ දරුවෝ ඉන්දියාවේ ගිහිල්ලා රටවල් 20 ගානක් මට ඉතින් ආසියාතික රටවල් 20 ගානක් අතරේ ජයග්‍රහණ 4ක් අත්පත් කරගෙන මම ගියේ ආය පිළිගන්න කට්නායක වන්දු වලට ඒ එනකොට පුදුමාකාර ආඩම්බරයක් සියලු මාතායන් ඇවිල්ලා මෙලොව පිළිගන්න සේදමාවෝ ඒක මොකක්ද ඒක කරන්නේ මේ පාසලේ නම බබලනවා ඒ පාසලේ නම බබලනවා තමයි එක්කෙනෙක් දෙන්නෙක් වෙන මේ දේවල් වලට අකුල් දෙලා අපි ඒකට උත්තර දෙන්න ලේස්ති. හැබැයි මම අර කිව්වා වගේ උත්තර දෙන්න ගියන් පස්සේ ආයෙ කොයි වෙලාවක හරි මේ නම අපිට කියලා පත් වෙනවා. ඒකෙන් අපි උත්තර දෙන්න ලේස්ති නෑ. මම එක ඉල්ලීමයි කරන්නේ. මේ ඔබේ දරුවෝ ගෙනල්ලා බාර දෙන්න කොන කාලා අද දෙන්නේ අයිදුපත් 600 කින් විතර වගේ කොන කාලා මේ ඉස්කෝලේට ආවේ මේ ඉස්කෝලේ අධ්‍යාපනයේ තියෙන ගුණාත්මක භාවය නිසා. අධ්‍යාපනයේ වගේම ක්‍රීඩාවේ මේ පාසල ලබා ගන්න ජයග්‍රහණය දැකලා හැබැයි මේ දේවල් වලට එයාගේ නිදහසේ යන්න තියෙනවා. මේ පූර්ති ජීවිත වලට අනවශ්‍ය දේවල් පුරවන්න එපා. ඒ මොකද තමයි දරුවෝ නොමග යන්නේ. මේ අපේ අධ්‍යාපන අධ්‍යක්ෂකයා කිව්වා එයාට ආදරේ දෙන්න. ආදරේ මිසක් මේ ඔළුව වලට ಗುಣවත් අදහස් දෙන්න එපා. අපි දෙමෝපියන් නිදහසේ. ඒක නිසා අනාගතයේදී මේ දරුවෝ වෙන්න පුළුවන් මේ රටේ ජනාධිපති වෙන්න. මොකද මේ පහුගිය දවස්වල අපි 49 වැඩ කරනකොට වැඩේ උත්සවය කරනකොට මේ පාසලේ දරුවෙක් කියලා කියනවා අනිවාර්යයෙන්ම මේ පාසලේ ජනාධිපතිවරයෙක් දිවි වෙනවමයි කියනවා. දිවි වෙනව නෙවෙයි දිවි වෙනවමයි කියලා තමයි. මේ දරුවෝ අතර ඉන්න පුළුවන්ගේ අනාගත ජනාධිපතිතුමා. ඒක හින්දා ඒ තැනට යන්න බාහිර පාර්ශවයක් වශයෙන් මේ පාසලේ ඉගෙනගත්ත දරුවෙක් වශයෙන් අපි ආශ්‍රය සංගමයේ ඔවුන්ට අවශ්‍ය වටිනාව සම්පූර්ණයෙන්ම හදලා. අපි ඉස්සරහට ලොකු වැඩ කොටස් කීපයක් හදලා දෙනවා. මට කියන්නේ 49 කියලා සංකල්පෙම ලංකාවේ කිසි කෙනෙක් ගන්න. 49 50ක් මොකක් හරි වගේ සංකල්පයක් ලංකාවේ පවුත් කරලා. එක දවසක් ආශ්‍රය සංගමයක් විසින් එක දවසක ව්‍යාපෘති 49ක් කිසිම පාසලක කරලා නැහැ ඉතිහාසයේ පිටේ. ඒක නිසා අපි මේ දේවල් කරලා තියෙනවා. අපි ඉස්සරහට කරනවා. සෑහෙන වැඩ කොටස් කීපයක් අපි කරන්නේ මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා මේ වෙනකොට අනුමැතිය වලට යවලා තියෙනවා. ඒක නිසා ඉල්ලා සිටින්නේ ආශ්‍රය සංගමයේ කරගෙන යන වැඩ පිළිවෙලවල් විවේචනය කරන එක නෙවෙයි අපිට උඹලගේ උදව්වක් එපා. හටවහගෙන ඉන්නොත් හොඳ නැහැ. මොකද මෙතන ඉන්න ආශ්‍රිතයෝ 80ක් 100ක් විතර අනිත් දෙමව්පියෝ කටේ මේ පාසලේ අභිවෘද්ධිය වෙන්නේ ලොකු කැපකිරීමක් පවුල් කාලේ. ඒක නිසා ආදරණීය සහෝදර සහෝදරියනි ඉල්ලා සිටින්නේ ඔබ සියලු දෙනාම එක් වෙලා මේ ආදරණීය දරුවෝ බාර දුන්න මේ තැන ලස්සන තෝරගන්නක් කරන්න හදන්න අපේ ශක්තිය වලින් ලබා දෙන්න. ඒ වගේම අද දවසින් පටන් ගන්න මේ ආදරණීය දුවා දරුවන්ගේ අනාගතයේ සර්ව ප්‍රකාරම සාර්ථක වෙන මාලිකාව සිදුවේවි. Teachers with respect and gratitude. Please stand up for us. සියලු දෙනා තමන්ගේ අසුන් වලින් නැගිට මේ ගුරු වන්දනාව සිදු කරන මේ මොහොත හා එක්වන ලෙස මම ආදරණීය දෙමාපියන්ගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.
ඇතුළු ඇඹිලිපිටිය විද්‍යාලයේ සියලුම නියෝජ්‍ය විද්‍යාපතිවරු සියලු දෙනාටම අවසරයි. ඒත් එක්කම අපගේ සම්භාවනීය අමුගන්න ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමේ සභාපති ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. මම හිතනවා මම අද බොහොම වාසනාවන්ත පුද්ගලයෙක් කියලා. මොකද මට මේ වගේ වාසනාවන්ත දෙමව්පියෝ පිරිසක්, දූදරුවෝ පිරිසක් මොහොතකට හරි අමතන්න ලැබීම මගේ ලොකු භාග්‍යයක් කියලා මම සලකනවා. මම එහෙම කියන්නේ ඔබ දන්නවා පළවෙනි වසරට දරුවෙක් ඇතුළත් කරගන්න මොනතරම් මහන්සියක් දරනවද කියලා. ඒ මහන්සිය දරලා ඒකෙන් ඒ අවස්ථාව ලැබෙන්නේ බොහොම සීමිත පිරිසකට. ඒකත් මේ ඇඹිලිපිටියේ පුරවරේ තියෙන ජනප්‍රියතම සහ හොඳම පාසල වන ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයට දරුවෙක් ඇතුළත් කරගන්න ඔබට ලැබීම තමයි ඔබ වාසනාවන්තයි කියන්නේ. අපි නැත්නම් අපි විසින් මේ සකසුරුම දරුවන්ට පුරුදු කරන්න කැප වෙලා ඉන්නවා මේ වෙලාවේ. ඒවත් ඔබ ප්‍රයෝජනට අරගෙන මේ අනාගතයේදී රටට ඉතාම වැඩදායී දරුවෙක් පුරවැසියෙක් මේ ඇඹිලිපිටියේ ජනාධිපති විද්‍යාලය කරන හැම දරුවෙකුටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. මම මෙයාට බොහොම Before winding up today's event, the principal of the primary section, Mr. JBS Dilshan, is ready to address you with the vote of thanks. වර්තමානයේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ප්‍රාථමික අංශය බොහෝ ඉදිරියට පැමිණෙමින් සිටිනවා. මේ ප්‍රාථමිකයට දරුවෙක් ඇතුළත් කරගන්න කොහොමද උත්සාහයක් ගන්නවා කියලා ඔබ දන්නවා. ඒ වගේම ඒක ප්‍රමුඛතම හේතුවක් මේ පාසලේ ඉගෙනගත් මේ ප්‍රදේශීය පදිංචිකරුවෙක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ නියමවානයන් වීම කොතරම් වාග්යක්ද. එතුමාලන් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා රැ නොබලා කටයුතු කරන බව මේ දෙමව්පියන් හොඳාකාරව දන්නවා ඇති. එතුමාලන්ගේ කැපවීම තුළ බොහෝ ඉදිරි ගමනක් තිබෙන අපේ පාසල ලැබිලා තියෙනවා. ඉතින් මාගේ මේ ගෞරවනීය ඇරයුම ප්‍රාථමික අංශ ප්‍රධාන නියෝජ්‍ය විදුහල්පති සුරේ දිල්ෂාන් විදුහල්පතිතුමනි ඔබට. බොහොමත් ස්තුතියි. සියලුම දෙනාගේ අවසරයි. සතුට සිනහව සමග ආදරයෙන් පාසල වෙත තේමා කරගෙන අද දින එක ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ උත්සවය සහ ඒ කටයුත්තේ මුල සිට සම්මුඛ පරීක්ෂා කටයුත්තට පෙර අපි අයිතුම් පත්‍ර උන්දින අවස්ථාවේ ඉඳලා සියලු කටයුතු සඳහා යෝධ ශක්තියක් වෙච්ච සියලු කණ්ඩායම් සඳහා ස්තුති පුද කිරීමටයි මගේ සූදානම. මෙම කටයුත්තට නායකත්වය දුන් අප විදුහලේ නියම වන ආර්.සී. උදය කුමාර විදුහල්පතිතුමාට මාගේ ස්තුතිය පුද කරනවා. මොකද හැම මොහොතකම අපේ පිටුපසින් සිටමින් අපව දිරිමත් කරමින් යන්න ඕන මත කියා දෙමින් නිවැරදිව මේ කටයුතු මෙහිම සම්බන්ධයි. ඒ වගේම තමයි අපේ ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.කේ. සුදර්ශී දමයන්ති මහත්මිය හැමදාම අපේ උත්සවයක් තිබ්බොත් අපි ආරාධනා කළොත් නැවෙත් ඉන්නේ නැහැ. මැඩම් ඔබට බොහෝ රාජකාරී තිබියේ අපේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. අපිට ආශිර්වාද කරනවා. උදේ දුවේ කියලා අපිට කතා කරලා මොකද්ද වෙන්න ඕන කියලා නිවැරදි තැන අපිට කියලා දෙනවා. ඉතින් ඔබතුමිය මෙම උත්සවයේ වෙනුවෙන් පැමිණීම වෙනුවෙන් ඔබතුමියට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පාසල් සම්වර්ධන සමිතිය නියෝජනය කරමින් අද මෙතනට පැමිණි සංජීව කරුණාරත්න මහතාට මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වෙද්දී මමම වත් කරගන්න මමම යෝජනා කරනවා. අද සංගමේ සභාපති වීර්යයි අපි තීරණය කරමු.
අත්සන්ගේ උපසභාපති රත්නායක මහත්මයාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. පාසල වෙනුවෙන් හැම මොහොතකම හැම ශක්තියක් අපිට ලබා දෙනවා. ඉතින් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම රට මොන විපතකටපත් වුණත් ඒ හැම විපතකදීම අපිට උදව් කරන ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකක් තියෙනවා. ඔබට මතකයි කොරෝනා සමයේ. ඒ වගේම අපිට අවශ්‍ය වුණ යුද සමයේ. ඔය අවස්ථාවලදී අපිට ණයවර ලිපි නිකුත් කරමින් අපේ රටේ අනාගතයේ තරන්නට බොහෝ ශක්තියක් වෙච්ච බැංකු දෙකක් තමයි ලංකා බැංකුව සහ මහජන බැංකුව. රටේ රාජ්‍ය ආයතන ගැන හැම මොහොතම කතා කරන අප්‍රසාදම් වේ. නමුත් ලංකා බැංකුව සහ මහජන බැංකුවට පාරිභෝගික වෙන්නේ ඔබ ගැන විශ්වාස තිබුණා. ඉතින් ඒ වගේම තමයි ඔබ ආයතන දෙකම ඇඹිලිපිටියේ ප්‍රධාන පාසල වෙනවා. කතා කරන්නේ කිව්වොත් හොඳම පාසල, ජනප්‍රියම පාසල. ඒ වගේම මැඩම් රටේ පිට වුණා වචනයක්. ඇඹිලිපිටිය කලාපයේ තිබෙන හදවත. ඉතින් ඇඹිලිපිටිය කලාපයේ තිබෙන මේ හදවත වෙනුවෙන් සෑම අවස්ථාවකම උදව් උපකාර කරන ඔබ දෙපළට විශාන්ත මහත්මයාට වගේම කෝලිත මහතාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඉදිරි කටයුතු වෙනුවෙන් ඔබගේ සම්පූර්ණ සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. අපි ගැන හිතා බලා අපිට කටයුතු කරන්න. ඒ වගේම තමයි මෑතක විකුණා 23 වෙනිදා 49ට 49ක් වැඩසටහන. ඒ වැඩසටහනෙන් පාසලට බොහෝ දායකත්වයන් අනුග්‍රහය ලබා දුන්නා. එම වැඩසටහන සංවිධානය කරපු අත් සංගමේ උපසභාපති රසික මහතාට මාගේ ස්තුතිය පුද කරනවා. අද මෙම සභාවට පැමිණීම වෙනවා. ඒ වගේම පාසලේ සෑම කටයුත්තක්ම තිබෙද්දි මට හයිය දෙන මගේ වටේ ඉන්න පිරිසක් ඉන්නවා. අපේ නියෝජ්‍ය විදුහල්පති උපේක්ෂා දිවකරත්න මහත්මිය, ප්‍රියන්ත ඩයස් මහතා, සමින්ද මහතා, ඒ වගේම තමයි යමිද බණ්ඩාර මහතා, සමන්ත අලහබෝන් මහතා, පුෂ්පකාන්ති මහත්මිය, රෙඩුකා ගමගේ මහත්මිය මේ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරනවා. මට හැම අවස්ථාවකම මේ කටයුතු කරගෙන යන්න උදව් උපකාර කිව්වෙන්නේ. ඒ වගේම සියලුම පාසලේ තිබෙන අංශ ප්‍රදාන සහ ශ්‍රේණි ප්‍රදාන ගුරු මහත්මයන් ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. මේ කටයුත්ත සාර්ථක කිරීමට අපට උදව් උපකාර කිරීම වෙනුවෙන්. තවත් කියන්න ඕන කණ්ඩායමක් ඉන්නවා, විශේෂ කණ්ඩායමක්. එක ශ්‍රේණියේ ගුරු මහත්මයා. ඒ වගේම දෙක ශ්‍රේණියේ ගුරු මහත්මයා. ඒ වගේම තමයි එක ශ්‍රේණියේ අද පාසලට පැමිණිච්ච මේ අපේ පුංචි ජනාධිපති දූපුතු. ඒ වගේම මෙම උත්සවය අලංකාර කිරීමට බොහෝ වෙහෙසක් කැප වෙච්ච දෙක ශ්‍රේණියේ දූ දරුවන්. ඔබට මේ අංග අපිට මේ උත්සවය හොඳින් පවත්වා ගැනීමට සහාය වුණේ මේ විවිධ අංග. එම අංග ඉදිරිපත් කළ දූ දරුවන්. ඒ සියලු දෙනාට මම ස්තුති පුද කරනවා. මෙම අවස්ථාව සභාව ආලෝකයක් කිරීම වෙනුවෙන්. තවද මෙම කටයුත්ත මේ ආකාරයෙන් සාර්ථක කරගන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ බොහෝ වෙහෙසක් වුණා. පාසල් පරිශ්‍රය පවිත්‍ර කිරීමේ ඉඳලම ලිපි ලේඛන කටයුතු වලට යනකම් බොහෝ වෙහෙසක් වුණා. ඉතින් ප්‍රධාන වශයෙන් මෙම විශේෂ භාරක කටයුතු කරපු අනධ්‍යයන අංශයේ තිලංගි මහත්මියට මගේ ස්තුතිය පුද කරනවා. මෙම අවස්ථාවේ ලොකුයි. ඒ වගේම තමයි එක ශ්‍රේණියේ දෙමව්පියන් ධර්මජී දෙමව්පියන් ඔබ ඊයේ දවසේ මෙහෙස මහන්සි මේ දවස් කීපෙ මෙහෙස මහන්සි වුණා. ඊයේ දවසේ රෑ මුළුල්ලේ ඔබේ වෙහෙස මම දැක්කා. මම සමහර අවස්ථාවල ඔබත් එක්ක එකතු වුණා. ඉතින් සියලුම එක ශ්‍රේණියේ දෙමව්පියන්ට මගේ ස්තුතිය පුද කරනවා. මෙම උත්සව සභාව මේ ආකාරයෙන් පවත්වන පාසලට සහාය වීම වෙනුවෙන්. ඒ වගේම තමයි නිවේදන කටයුතු වලින් සහාය වෙච්ච රේණුක ගුරු මහතාට අපේ දරුවන් මෙම නිවේදන කටයුත්තට මෙහෙයවපු ප්‍රාථමික අංශයේ වාද්‍ය ඒකකයේ ගුරු මහත්මිය
තිදෙනාටම මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඡායාරූප ගැනීමෙන් සහාය වෙච්ච තොරතුරු තාක්ෂණ අංශයේ වලින් මාධ්‍යංශයේ ගුරු මහතාට සහ එම දරුවන්ට අපිට ගරු ගාම්භීරාකාරයෙන් මෙම ස්ථානට පැමිණීමට සහාය වෙච්ච ප්‍රාථමික අංශයේ තීව්‍රවාදක කණ්ඩායමට සහ එම දරුවන් පුහුණු කළ අපේ ගුරු මහත්මයාකින් දෙපළට මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මෙම වේදිකාවේ ඔබ දැක්කේ එම විවිධ අංග පුහුණු කරන්න දෙක ශ්‍රේණියේ ගුරු මහත්මයන් වගේම කැප වෙලා කටයුතු කර අපේ ප්‍රාථමික අංශයේ පුස්තකාල පාරව කටයුතු කරන ලක්ෂ්‍යදී ගුරු මහත්මිය නාට්‍ය හා රංග කලා අංශයේ කුමුදු ගුරු මහත්මිය වගේම හේමන්ත ගුරු මහත්මිය. එම තිදෙනාටම මගේ විශේෂ ස්තුතිය පුද කරනු ලබනවා. බොහොමත්ම ස්තුතියි කියන අතර වාරයේ මේ සියලු දෙනාටම කාටවත් නමක් නොතුණා කනගාටු ප්‍රකාශ කරන අතර අර අපි දැක්කා පාටකූරු පැන්සල් ටිකක සින්දුවක්. හරි අගනා සින්දුවක්, හරි ලස්සන සින්දුවක්. සමනලයේ කටික පාට කරේ පාටකූරු වලින්. දේතුන්ගේ වර්ණ ටික හැදුවේ පාටකූරු වලින්. ඒ වගේම තමයි මේ පාසල අලංකාර කරන්න පුළුවන් වෙන්නේ අපි හැමෝටම. කලා අධ්‍යාපන කාර්යාලයට, දුවල් පුතුමාට, අපිට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට මේ අපි හැමෝටම. ඉතින් රත්නායක මහත්තයා කියපු වගේම මට ඔබට යෝජනාවක් කරන්න තියෙනවා. අම්මේ තාත්තේ මේ පාසලේ ළම අබබල් රේලෝකින්වත් අපකීර්තියට ලක් නොකර අපිත් සමග හැම අවස්ථාවකම සාකච්ඡා කරමු. හොඳම දේ අපි කරමු. ඔබට මම ආරම්භ කරනවා පාටකුරු පෙට්ටියේ සිට පාටකුරු පෙට්ටිය තුනවදී අපි හැමෝම එකතු වෙලා මේ පාසල කරමු කියලා. බොහොමත් ස්තුතියි.